Hi guys, අයිබෝන් මේ පළවෙනි වීඩියෝ එක දිගටම මේ කන්ටෙන්ට් එක කරන් යන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉස්සරහට මොන වෙයිද කියලා. මම අද කරන්න යන්නේ ගේමින් වීඩියෝ එකක්. පොඩි සුළු ගේම් එකක් ඉතින් දන්න. අපි බලමු මොකද ගේම් එක කියලා. මේ දින යාළුවනේ ඔයගොල්ලන්ට පේනවාද ට්‍රක් සිමියුලේටර් කියලා ගේම් එකක් තියෙනවා මෙතන. අපි ඒක තමයි අද ගහන හදන්නේ. udah ini lalu nih tadi apa yang mungkin ada kali ini gahal di lalu nih gahal tidak mana berkan tol kan nuna install කරන්න වුණා මේ ඒ පාර මට ආයි මේ වීඩියෝ එක කරන්න ඕන හින්දා මම ආයි ඉන්ස්ටෝල් කරගත්තා මේ ඉන්ස්ටෝල් කරාට දැන් කේස් එක තියෙන්නේ මේ පළවෙනි ලෙවල් එකේ ඉඳන් තමයි ආයි ගහන්න තියෙන්නේ ඒක පොඩි ප්‍රශ්නයක් මට ඒ වුණාට කවන්නේ මගේ 20 දිනේ ප්ලේ account එක මේක ඊමේල් එකකින් සේව් වෙලා තියෙන ප්‍රොසෙස් එක සේව් වෙලා වුණාට ඒක අනේ වන්දන්නේ රීස්ටාර්ට් කරලා ඉන්ස්ටෝල් කරගත්තට වැඩක් වුණේ යාළුවනේ ගේමින් account එක මේ වෙලා නැහැ අපි එනම් මුලින්ම ජොබ් එක අරගමු දැන් කොට හිර වෙන්න බලායි ගණන් ගන්න බා යාළුවනේ මේක 2GB RAM එකක් තියෙන්නේ හිර වෙන්න බලන්න අපිට ලොගානක් ගන්න දෙයක් තියෙනවද බලන්න වන්දස් ගන්න අපි මේ ගමු යාළුවනේ get job දුන්නා yes දුන්නා ඉරලාගේ සීනක් තියෙනවා අපි ඉන්නේ මොනිට් වල යන්න ඕන වීනිස් වලට ඉතින් බ්‍රේක් එකක් දෙන්න නැත්නම් කියලා වෙනවා අනිවාර්යෙන් ෂොට් එක හම්බ වෙනවා ඒකයි අපි දැන් රිසර්ච් ගහලා ගමු බලන්න හදන්නේ ගන්න හැටියට කියලා බාමු ඒක තමයි ගොඩක් අමාරු ක්‍රියාවලිය ඒක කාලේ අපි ආයෙ try එකක් දීලා බලමු මේක පොඩ්ඩක් අවුල දන්නේ මේක තමයි ගේම් එකේ තියෙන චාම කොට අපි හැමෝම ගිහලා බලමු තැනනම් හරි okay boys let's go
ගිලා බලමු ගිලා බලමු ඕ යේ ආශ දැනලි හරවගන්න ඕන නැත්නම් කෙලියම නම් සාක්කයක් හරවනවා කියන්නේ කාර් එකක් හරවනවා වගේ ලීසි නෑ යාළුවනේ ඒකයි ජොබ් එක ගත්තා වගේම මම තා පොඩි වැඩක් පෙන්නන්නම් මෙන්න මෙතන තියෙන නේද ජොබ් එක ගත්තා වගේ තා කොළ පාට ඒකයි ජොබ් පොයින්ට් එක නෙවෙයි ඔයගොල්ලන්ට පේනවා ඇති යටම තියෙනවා පැය කිලෝමීටර් ගානට එහා පැත්තෙන් පෙට්‍රල් මීටර එක ඒ වගේම රවුමක් එහා පැත්තේ තියෙන ට්‍රක් එකක් එක්ක අනේ ට්‍රක් එක දිහා බලන් ඉන්නකො ඒ තමයි එන්ජින් රිපෙයාර් එන්ජින් එකේ රිපෙයාර් එක අපි ඇනලයිස් කරගන්නේ එතනින් පොඩ්ඩක් ඉන්න මිත්‍රෝනි දැන් කොච්චර හැප්පුණා කවන්නේ මෙතන එලකිරි හරවලා ගමු පොට් එකටම ඔන්න දැන් ඒ රවුම දිහා බලන්න ඒක පිරුණා බාගෙට රිපෙයාර් කරලා තිබ්බේ අපි ඒකේ ෆුල් රිපෙයාර් එකක් දාගන්න යම් කිසි ප්‍රශ්නයක් තියෙන පුළුවන් ගණන් ගන්න එපා ෂේප් එකේ යන්න මම මේ ගේම් එක දැන් ඕෆ්ලයින් ගහන්නේ ඒක මට ලේසි ගේම් එක ඩේටා ඔන් කරන් ගහුවා පොඩි කේස් එකක් තියෙනවා යාළුවනේ මේ ගේම් එකේ තනින් දැනදී අපිට මේ එනවා මේක මොකද්ද එන්නේ තේරුම් මතක නැහැ හරි ගේම් එකේ මැදදී අපි ගොඩක් දුර යනකොට ටිකක් දුර යද්දී loading map කියලා පෙන්නලා add play වෙන ගන්න අනේ ඒක තමයි වාදී ඒක එහෙනම කාලද මගේ ට්‍රක් එක පැත්තෙන් මොකද මේ තියෙන්නේ මේ කවන්නේ ලගේ ටැන්ටෙන් ඇඩ් ප්ලේ වෙන්න ගන්නවා loading map කියලා වැඩ ඔන්ලයින් ගහති ඒකින්ද මම රෙකමන්ඩ් කරන්නේ මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගත්තට ඔයගොල්ලෝ ඔෆ්ලයින් ගහන කොහොමද ඔන්ලයින් ගහන්න පුළුවන් බන්නේ නැහැ ඇඩ් වෙයි සම්ප්‍රදාය විදියම තමයි ආවනේ කියනවා දුනානේ මේ ගේම් එක ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා මොබයිල් වලින් තමයි ගහන්නේ මේ මොබයිල් ගේම් එක MB 49 වෙන්නේ හරි ඔයාලා ට්‍රක් සිමියුලේටර් 2 යුරෝප් කියලා ගැහුවොත් ඔයාලට මේ ගේම් එක හම්බ වෙනවා ට්‍රක් සිමියුලේටර් 2 යුරෝප් කියලා ගැහුවොත් අහු වෙනවා ට්‍රකර්ස් කියලා තමයි ගේම් එකේ තියෙන්නේ ට්‍රක් කියලා ගැහුවට අවුලන්නේ ට්‍රක් සිමියුලේටර් 2 යුරෝප් කියලාම ගහන්න ඕන PC වල වගේ යුරෝ ට්‍රක් සිමියුලේටර් කියලා ගහන්න එපා ගැහුවට එන්නේ නෑ MB 49 හොඳ ගේම් එකක් එන්නේ මේ ට්‍රක් සිමියුලේටර් 2 යුරෝප් කියලාම ගහන්න ඕන ගැව්වම දිනන MB 49 එක පොඩි ගේම් එකක් අනිත් ඒවා GB ගණන් වල ඒවා තියෙනවා ඒක ඔරිජිනල් ඒවා high quality ඒවා ඉන්නේ මම ඒක ගහලා නැහැ PC වල එහෙම යුරෝ ට්‍රක් සිමියුලේටර් 2 ගහනවා පේ කරන්න ඕන ඒ එක්ස්පීරියන්ස් එක මේකේ හොඳටම ගතයි ඒ වගේම තමයි මම දෙකම ගහලා තියෙනවා එකක් ගහලා තියෙන හින්දා කියන්නේ මේක නම් ඒ වගේම තමයි බොහෝ දුරට
මේක අතට පහසුයි. ඔන්න අපි තෙල් ගහන දැනකට ලඟ වුණා යාළුවනේ. තෙල් ටිකක් ගහගෙන යන්න. පොඩ්ඩක් ඉන්න. වහින්නක් ගත්තා. ගෙව්වා ගත්තා. වයිපර්ස් දාන්න ඕන නම් දාගත හැකි. නැත්නම් ඕනෙත් නැහැ. කවන්නේ මම දාගන්නම් කොකටද කියලා. අපිට මේකේ යන්නේන ගමන් ආකින එන්ජින් රිපෙයාර් කරන තැන් වලින් ෂෙඩ් වලින් තෙල් ගහ ගන්න පුළුවන්. ඒ වුණාට පොඩි වහන්නක් තියෙනවා. මේ පහනේ නිතරම ප්‍රැක්ටිකලි වෙන්නේ නැහැ. ඒ වුණාට මේක ඔළුවේ තියන් ඉන්න හොඳයි. අපි දැන් ගමනක් යන ගමන් එද්දී තෙල් විවුණුනොත් හරි එන්ජින් එක ස්ටොප් වුණොත් හරි එන්ජින් එකට දාන්නට ස්ටොප් වුණොත් හරි එතකොට අපිට යන්නින් දයන්නේ නැහැ නේ. එතකොට නවතින. යන්නේ නේ විදියක් නැහැ. ඒකින්ද අපිට මේකේ ඔප්ෂන් එකක් දීලා තිනවා. මේක අපිට ඔප්ෂන් එකක් දීලා තිනවා. ඉතින් ඉවරයි කියලා මුලින්ම මැසේජ් එකක් එනවා අපිට. මේ ෂෙඩ් එක නේද අපි දිගටම ගියොත් තෙල් ඉවරලා ඕප් වෙන්න පුළුවන්. ඕප් වුණාට පස්සේ මැසේජ් එක පෙන්නනවා. ඒ රවුමකින් තමයි පෙන්නන්නේ. ඒ මැසේජ් එක උඩ ක්ලික් කරාම බටන් එකක් වගේ එකක් තියෙනවා මේ මැසේජ් එකත්. ඒ ක්ලික් කරාම අපි සල්ලි ගිහලා ඔටෝම පේ වෙනවා. ඒ විලා ෆුල් ටැංක් වදිනවා. ඒක නෑ රිපෙයාර් වලත් ඒ සීන් එක වෙනවා. බොහෝ විට රිපෙයාර් තමයි ඒ සීන් එක වෙන්නේ. අර වගේ තැනක් දෙයක් විතරයි තියෙන්නේ. අපි මේ ලෙවල් එක පටන් ගන්න තැනයි ඉවර කරන තැනයි විතරයි ළඟ තියෙන්නේ. තෙල් ගහනකොට වගේ තැන් වල නෑ. වැදුනා පොඩ ආරව ගමු. කැලේ තෙල් වලට නම් ඒක වෙන්නේ නෑ. රිපෙයාර් වලට නම් ගොඩක් දුරට ඉන්නේ. අපිට සල්ලි දිනම් ඒක කරගන්න පුළුවන්. සල්ලි නැත්නම් ඒකේ ඉවරයි තමයි. අයින් ලෙවල් එක ගැව්වල ඉඳන් සල්ලි නම් අතේ තියෙන ඕන වෙලාවක ප්‍රශ්නයක් නැහැ. තෙල් වලට රිපෙයාර් වලට ඉතින් සල්ලි යන්නේ. සල්ලි නැත්නම් ඇඩ්ඩයක් කොච් කරලා බලන්න පුළුවන්. ඒකට නම් ඔන්ලයින් ඉන්න වෙනවා. ඒකට data off කරන් යන්න බෑ. පළවෙනි ලෙවල් එක ගහනකොට බොහෝ විට ඔන්ලයින් යන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඊට පස්සේ නම් ඕෆ්ලයින් ගියාට කවන්නේ. මේ පළවෙනි ලෙවල් එක ගාදී data මේ අපි ආසල්ලි නෑනේ. ඒක. මේ ගේම් එක ගහද්දී අපිට සල්ලි හම්බ වෙන්නේ ජොබ් කම්ප්ලීට් කරාම ළමයි. මේ ජොබ් කම්ප්ලීට් කරාම සල්ලි හම්බ වෙනවා. ඒ වලින් තමයි අපිට පේ ගන්න හම්බ වෙන්නේ. ඒගොල්ලෝ ජීවන ගාන මුලින්ම තියෙනවා ජොබ් එක අපි ඇප්ලයි කරද්දිම. ඒ වුණාට මේ ගේම් එකේ පොඩි වාදයක් තියෙනවා. යාළුවනේ මේ ගේම් එකේ පොඩි වාදයක් තියෙනවා යාළුවනේ. මේ ඒ වාද තමයි අපිට කරන්ට් මනි කීයක් තියෙද කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් දින සල්ලි ගන්න පින්නන්නේ කොහෙම තැනක් නැහැ. මම ඒක දැක්කේ නෑ. කොහෙම තියනවත් දන්නේ නෑ. ඒක දන්න කෙනෙක් යටින් කමෙන්ට් එකක් දාන්න මටත් දැනගන්න. මම නම් හිතන්නේ නෑ කියලා. මම හැමදේම මහා රවුසල බැලුවා. හොයාගන්න නෑ. ඒකට කම නෑ. අපිට අනුමාන කරලා තියාගෙන පුළුවන් අපි ගාව හැම වෙලෙම සල්ලි තියෙන. පළවෙනි ලෙවල් එකේ. තවඩක් තියෙනවා අපිට මේකේ ට්‍රක් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. තව අර ගරාජ් එකේ තියෙනවා ගරාජ් එකේ තියෙනවා එක එක
සිමෙන්ට් මික්සර් ගන්න තියෙනවා අපේ ජොබ් වලට ගන්න ට්‍රක් එකට දාන ට්‍රේලර් ගන්න පුළුවන්. අනේ ඒවා තියෙනවා අපි ඒවා බයි නොකර තිබ්බොත් අපිට ඒ ජොබ් ගන්න බෑ මේ වල තියෙන. අපි ට්‍රේලර් එකේ දාන්න තමයි අරන් යනවා බඩු. ඒකයි. ඒ වගේ ඒවා බයි කරන්නයි ට්‍රක් එක වෙනම කස්ටමයිස් කරගන්න පුළුවන් ඒ වලට සල්ලි ඕන වෙනවා. යාළුවනේ ඔය තෙල් රවුමයි ජීර රවුමයි මැද. දැන් තෙල් රවුමයි රිපෙයාර් රවුමයි මැද කියනවා පේනවද උඩහරියෙන් ඉඩක් යනවා ඉඩක්. අල්ක බෙල්ලුණා යාළුවනේ. කෙලින් වුණා. දැන් අපි යනවා. ඒ කෙලින් ඉඩක් පේනව නේද ෆැමිලි පාට වගේ සීන් එකක් ඉඩක්. අන්න ඒකෙන් අපි ගිහින් තියෙන දුර පෙන්නනවා. දුර පෙන්නනවා කියන්නේ ඔයගොල්ලන්ට මීටර ඇති මීටර නැත්නම් මුලට ගිහිල්ලා බලන්න ජොබ් එක පටන් ගත්ත දැනදී ඔය ඉර පේන දේ උන්නේ ටික ටික යටි තමයි ඔකත් ඉස්සරහට යනකම් මං ජොබ් එක කම්ප්ලීට් කරාම ඉවර වෙන තැන ගියාම ඕක අන්තිම කට්ටියගේ තමයි පේන්නේ ජොබ් එක කම්ප්ලීට් කරාම ඕක නැතිලා යනවා. ඔව් මං හිතුවේ මේක වන් වේ එකක් කියලා වන් වේ රෝඩ් එකක් කියලා. බලන් ගියා වන්නේ නෙන් දෙපැත්තට යනවා. මේකේ ගොඩක් තියෙන රෝඩ් නම් වන්නේ ඔන්න උතරින් වන්නේ පටන් ගන්නවා. දෙපැත්තට. ඔව් අම්මට. ගණන් ගන්නවා පියා. සවාල්ට දාන්න ඕන. සීපේ යන්න ඕන. ගොඩක් තියෙන වන්නේ තමයි. මේ වගේ හයි එක වගේ දෙකට බෙදලා. සමහර පාරවල් තියෙනවා ඔය වගේ ඉතින්. ඒවා අහුවෙන අඩුයි. මේකට වටරවමක් ඇති ඉස්සලා. ඔව් ඉස්සරහ බලන්න බෑ මේක බලන්න නේද බැලුවා කියලා. උන් යන්නෝ. ඔව් ඉතින් යන්නදී ඒ පාරේ. මම දැක්කේ නිකන් ඒ පාර වගේ. වටරවුම් දින්නේ මම වටරවුමම යන්නේ නෑ මම. වටරවුම ගියොත් අනිවාර්යෙන් කියලා වෙනවා. තාප්පක වදින එක ගහක වදිනවා. පාරට හිටින්න ගොඩක් වෙලා යනවා. මොලේ කුරුවල් වෙනවා මොකද හරි පාර කියලා ඒ පාර වටේ කැරක් ඉන්නවා නේද? මොන ගානේ වටරවුම දින්දන වටරවුම යන්නේ නෑ. අපි නිතර මැප් එක ගැන අප්ඩේට් පිට යන්න ඕනේ දැක්කානේ. මැප් එක අප්ඩේට් නෑ කියන්නේ කෙලින්ම කෙලගෙන යනවා. කෙලගෙන ගිහිල්ලා හරියන්නේ නෑ යාළුවා. මෙන්න මේක තමයි පොට් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. ස්ටීරින්ග් වීල් එකට යට දකුණු පැත්තේ මැප් එක තියෙනවනේ. බලන්න අපි එහෙනම් ඉතින් ඉඩම ඇතුළට ගියාම ඔටෝ පාක් කියලා එකක් තියෙනවා. ඒක yes දෙන්න ඕන. මම ලෙවල් 3 වලට පාස් කරලා තිනවා. 5000කට යන ඉතන රිවෝඩ් එක තියෙනවා. කිලෝමීටර් 526යි. අපි ගිහින් තිනවා 11 මිනිත්තු එකක්. මේක මේ ඔරිජිනල් ගානේ වෙනන්නේ ඒගොල්ලන්ගේ ටයිම් එක. අපි ගිහින් තිනවා ඩැමේජ් පෙනල්ටි 19ක් ගිහින් තිනවා. ඒකෝට 5000කට යන ඉතන මේ 19 කැපෙනවා. ටෝටල් දිනවා 5000කට 20ක්. හොඳ ලෙවල් 3 කන්ට්‍රි උදීලා බලමු. ජොබ් එකක් දෙන්න පුළුවන් අපිට මෙතනින්. ජොබ් එකක් දුන්නාම මෙන්න මෙතන ගරාජ් කියන එකට ගියාම තියෙනවා කස්ටමයිස් කරගන්න පුළුවන් ඒවා. එක් ගන්න සල්ලි නෑ යාළුවනේ. කස්ටමයිස් කරගන්න පුළුවන් අපිට මෙතනින්. කැමති එකක් දාලා බලමු. apply changes. පොඩ්ඩක් ඉන්න බෑක් වෙලා මේකට ගිහිල්ලා බෑක් වෙලා මේක දාමු ලස්සනයි. මේක මං ගොඩාක් මාස කළු පාට වගේ කළු පාට දාගෙන මම මේක තමයි කලින් මගේ ට්‍රක් එක තිබ්බේ. හරි ට්‍රක් එක ආවා. මේ වගේවත් අපිට ගන්න පුළුවන් මෙතනින් මේ පේනවනේ. මේක ගන්න සල්ලි නෑ. දැන් මේ සෙටින්ග්ස් වල තියෙනවා නම් ඉතින් quality යන සවුන්ඩ් අඩු වැඩි කර ගන්න පුළුවන්.
මෙන්න මේ වගේ resolution තියෙනවා graphics තියෙනවා glass on කරගෙන ගන්න shadows off වෙලා ඉන්නේ ඒක on කරගන්න image effects blue මොකම on කරගෙන ගන්න ඒක easy controls වලට ගියාම මෙතන මේනවා sensitivity තියෙනවා චුට්ටක් වැඩි කරලා කාන්නේ මෙතන ගිය නම් automatic තියෙනවා controller එක ඔයාලට කම්පියුටර් එකට තියාගන්න පුළුවන් ස්ටියර් දාන්න පුළුවන් ස්ටියර් දැම්මොත් එන්නේ මේ ස්ටියරින් වීල් එක තමයි එන්නේ ඒක වඩා quality එකකින් ඔයාලට ගහනවා නම් වෙනවා ඒ වගේ නේ බටන් එකකින් ගහලා තියාලුවනේ බටන් එකෙන් ගහලා පොඩ අවුල් වෙනවා මීටර් එක අරගෙන ස්ටියරින් දාලා දින එකත් හොඳයි ටිල්ට් කියන එකත් අවුලක් නැහැ ටිල්ට් කියන එක නම් යාළුවනේ පොඩ්ඩක් වැඩි වගේ ටිල්ට් කියන්නේ ෆෝන් එක කරකවන එක අර ටිල්ට් ලේසි නම් ටිල්ට් වලින් ගන්න මම නම් බටන් වලින් ගහන්නේ ඒක මට හසුරවා ගන්න ලේසි නැවිගේෂන් ජොබ් එක ගන්න දැනට එනවා ඔයාලා දැන් දිනෝ අපිට රීෆ්‍රෙෂ් කරලා බලන්න පුළුවන් අර ට්‍රැක්ටරයක් ගත්තොත් රීෆ්‍රෙෂ් කරගන්න යාළුවනේ මෙතන අපි හොඳටම සාල්ලි දෙන එකක් උඩ ගන්නවා ඔව් මෙතන 7000ක දෙකක් දෙන එකක් තියෙනවා get job yes අනේ continue දැන් ඔයගොල්ලෝ කරන්න ඕන මේ 3 කියලා දින එක බාක බලනවා ඊළඟට මෙතන yes එක දාලා කලින් කරා වගේ කරගන්න ඕනේ අන්න එහෙම කරගන්න ඕනේ ඊළඟ හරි මම අදට මේ වීඩියෝ එක නවත්වනවා මම එක ලෙවල් එකයි ගහන්නේ ඊට වැඩි ලෙවල් නම් ගන්න බෑ මට ඉලාවනේ අපි මම කියන මේ වගේ ලෙවල් එකකට ගෙනාවත් ඔයාලට මැප් එක මේ වගේ පෙන්වනවා හෙඩ්ලයිට් එහෙම දාත හැකි මෙතනින් හෙඩ්ලයිට් දැක්ක නේද හයිනේ හෙඩ්ලයිට් ඔන් ඔෆ් කරගන්න පුළුවන් දෙකක් දැම්මොත් එහෙම වෙනවා වැඩි වෙනවා හෙඩ්ඩින් මේ තුන දැකලා මෙතන වැඩි වෙනවා මේ ගැඩි උනාර එකලාද නවම පෙන්වන්නේ නැහැ හරි ඔය ටික තමයි ගේම් එක ගැන කියන්න දින්නේ ෆෝන් එක දිනනවා ආයෙත් දිනවා ඔයයි කොහේ හරි යනවා නම් ඔයාට මේ පැඩල්ස් හසුරවන්න අමාරුයි මේ කියන්නේ යන ගමනේ ඉද්දී මේක හසුරවා ගන්න පොඩ්ඩක් ඉතින් ඕනනේ දෙපැත්තම හසුරවා ගන්න අමාරුයි වගේ දැනුනොත් ඔයාලට පුළුවන් වේග සීමාව 60 පන්නන්න ඕනේ ඒකේ අනිවාර්යෙන් 60ට වඩා වේගකින් ගිහින් මෙන්න මේ රතු පාට බ්ලින්ක් වෙන එක තියෙන්නේ යන්න ඒක ක්ලික් කරන්න ඕන 60ට වැඩියෙන් ගියොත් මේ කණේ යන කොළ පාටින් බ්ලින්ක් කරලා වෙන 60ට අඩුවෙන් ගියොත් මේක රතු පාට නෑ බ්ලින්ක් වෙන්නේ 60ට වැඩියෙන් ගිහිල්ලා මේක ටච් කරලා පස්සේ ඔයාගේ ස්පීඩ් එක ලොක් වෙනවා ඒ පාර ඔයාලට මේ ඔබන්න ඕන වෙන්නේ හරිසියක් කළා කොහෙද හැප්පෙන්න ගියොත් ඔයාලට බ්‍රේක් එක ගන්න පුළුවන් නිකම්ම බ්‍රේක් එක ගන්න මේ ලොක් එක අන්ලොක් කළා නිකම් බ්‍රේක් වෙනවා ස්පීඩ් එක මතක දැනනවා නම් ඔයාලට ඇක්සලරේටරේ දාලා ස්පීඩ් එක වැඩි කරන්න පුළුවන් ඒත් මේක අන්ලොක් වෙනවා මේ ඒ වගේ වැඩි ස්පීඩ් එකෙන් ගිහිල්ලා ෂේප් එක ආයි ලොක් කරගන්න ඔය ටික තමයි කියන්නේ යාළුවනේ ඊළඟ අපි අදට මෙතන නවතිනවා අපි අද ගැව්වේ යූරෝ ට්‍රක් සිමියුලේටර් යාළුවනේ මේක දිනවා ඔයගොල්ලෝ සර්ච් කරන්න ඕනේ මේ ප්ලේ ස්ටෝර් එකේ ට්‍රක් සිමියුලේටර් යුරෝප් 2 කියලා තමයි ඔයගොල්ලෝ සර්ච් කරන්න ඕනේ එහෙම සර්ච් කරාම ඔයගොල්ලන්ට ගේම් එක පේනවා අනිවාර්යෙන් MB 49ක තියෙන ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න MB ගන්න වෙනස් වෙන්නේ නැහැ ඒකේ MB 49 ගේම් එක තියෙන්නේ ඒක ගන්න වෙන ගේම් නම් ගන්න ඒවා අපරාධේ ඔයාලට හැන්ඩල් කරගන්න වුණොත් ප්ලීස් නේ
ඒකට අපරාධ ගේම් ආයෙ අන්ස්ටෝල් කරන්න ඕන. මේක නෙවෙයි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඒකින්ද ඔයා මේකම ඉන්ස්ටෝල් කරගන්න බලන්න. එකපාරට මෙන්න මේ වගේ තමයි අයිකන් එක තියෙන්නේ. වැත් එක උනේ තියෙන්නේ. ඊළඟ අයිකන් එක Trucker Simulator Europe Tour මේක. එහෙම කරගන්න. thank you යාළුවනේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියා නම් මුලින් ඉඳන් අන්තිමටම මං කියන්නේ ඒකට එයයි thank you කියන එක විතරයි. මේක මගේ පළවෙනි වීඩියෝ එක. ෂෝට් වීඩියෝස් නම් දාලා තියෙනවා ඒකේ. මගේ කතා කරන්නේ එහෙම නෑ. පොඩ්ඩක් ස්ට්‍රෙස් දාන්න පොඩ්ඩක්. එක්සයිට්මන්ට් එකක් තියෙන පොඩි. මේ පොඩ්ඩක් ඉතින් කතා කරන එක පැටලෙනවා වගේ එහෙම එනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ආසයි නම් ඔයාලට වැදගත් වගේ වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න ඔයාලා මේකේ අවශ්‍ය දේවල් මොනවද ඉස්සර දැනගන්න දිනා ඔයාලා පයි දිනා කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා ඔයාට අනිවාර්යෙන්. මම ඉස්සරහට වගේ මම එන්න බලාපොරොත්තු වෙනවා. මේකේ මම ඉස්සරහට ලෙවල් ගන්න කම්මැලි. එකම දේ තමයි කරන් දින් දැන් අපි අතන ට්‍රක් එකක් සිලෙක්ට් කළා ආයෙ යකම දාලා එහෙම යන්න වෙන්නේ. ඒක නේ කම්මැලි. නැත්නම් කිව්ව වැඩක් නැහැ එහෙම කළා. ඒකින්ද මම ඉස්සරහට වෙන ගේම් එකක් අරගෙන ඒ වගේ ස්ටෝරි ගේම් එකක් අරගෙන බොහෝ විට මම දැම්මෝ නම් කියලා තියනම් ඒකේ අර ක්‍රූ එකක් දීලා තියන්නම්. ඒක ෂූටින් ගේම් එකක් වෙන්න පුළුවන් ඇඩ්වෙන්චර්. මම ඒක ඉන්ස්ටෝල් කරලා නැහැ දැන්ට. කලින් ඉන්ස්ටෝල් කරලා දීලා අන්ස්ටෝල් කරා මේකේ ස්පේස් එක වැඩි වෙලා ස්ටෝරේජ් ෆුල් වෙලා RAM එකක් ගන්න වැඩි වල. ඒක ගේම් එක එකපාර තියාගෙන මම මේක හින්දා ගේම් ගන්නේ නැහැ වැඩි. ඔයගොල්ලන් දාන්න ඕන හින්දා තමයි දැම්මේ. දාගත්ත ගේම් එක. ඉතින් ඉස්සරහට මගේ මේ වගේ වීඩියෝස් ඕන නම් ඔයගොල්ලෝ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. bell notification on කරලා තියාගන්න. එතකොට ඔයාලට bell icon එක click කරලා තියාගත්තාම මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට single notification එකක් එනවා ඔයාලට. එතකොට මම ගේම් විතර නෙවෙයි තව වීඩියෝ මැදි දාන්න පුළුවන්. වෙන විකාරයන් මම දාන්න පුළුවන්. අවශ්‍ය කියන දෙයක් වගේ දැනුණා. ඒකින්ද මොකද ඒක කියන්නේ අපි අප්ඩේට් පිටින් මගේ channel කොයි වෙලේ වීඩියෝ එකක් වැටිද්ද දන්නේ. subscribe කරලා bell icon එක click කරලා තියාන්න. ඔයාගේ ළඟට වීඩියෝ එක එනවා. Okay guys, thank you for watching my video. Bye bye.